මම හරි ආසාවෙන් බැලුවා ඒ කාලේ බෙන්ටෙන්. අදටත් මට බලන්න පුළුවන්. අල්ටිමේට් එකේ ඉන්න. ඉතින් ඒකේ බෙන්ටෙන් කතාව මම හිතනවා දරාගෙන ඉන්න කුළුණු තුනක් තියෙනවා. එකක් සමහරට කවුරු හරි හිතනවා ඇති මේ බෙන්ටෙන් පොඩි කාටුන් එකක් ගැන මේ කියවනවා කියලා. ඒත් මට බෙන්ටෙන් කියන්නේ නිකන් සෑහෙන දෙයක් කියන එක. ඒක ජීවිතේ ගැනත් ලොකු දෙයක් තියෙනවා. විශේෂයෙන්ම මේ සිද්ධියෙන් පස්සේ මම හිතනවා ඒක එහෙමයි කියලා. කුළුණු තුනක් තියෙනවා. එකක් තමයි බලවර්ලෝ සූ අර මොනනම් ඒ කතා එක්ක යන එක. දෙවෙනි එක බෙන්ගේ ජූලිගේ ලව් එක. තුන්වෙනි එක කෙවින්ගේ ගුවෙන්ගේ ලව් එක. මම ඒක බලන කාලේ ඒක බැලුවේ ඒකට ඒ තරම් ආදරය කරේ ඒ තුන නිසා. දැන් මම ඇත්තටම හිතාගෙන හිටියේ නිකන් මෙහෙමයි ඔක බලද්දි දැන් මම ස්ටේටස් එක දකිනවා. ස්ටේටස් එක දකිද්දි ඒකේ ජූලි බෙන්ට කියනවා නිකන් අපි යාළුවෝ විතරයි වගේ කතාවක්. ඒත් එක්කම ෆ්ලෑෂ් බෑක් එකක් යනවා. අර තුන් මේ මොකක්ද ආශිකීගේ මියුසික් එකක් එක්ක ඒගොල්ලන්ගේ නිකන් ක්ලෝස් අප් ටිකක් ඒගොල්ලෝ හිටපු විදිය ගැන ටිකක්. ඊට පස්සේ දැන් මම කල්පනා කරනවා මම ඒ වෙනකන් හිතාගෙන හිටියේ මේ දෙන්නා ලව් තමා කියලා කපල්ලයක් තමා කියලා. මෙතෙන්දී එකපාරට අපි යාළුවෝ විතරයි කිව්වහම නිකන් මට දැනෙනවා නිකන් කතාව නිකන් මම හිතාගෙන හිටපු එකපාර උනේ නැහැනේ. මොකද්ද මේ උනේ වගේ. මට දුක දැනෙනවා. මට ඒ කියන්නේ මම බලාපොරොත්තු වුණා එහෙම වෙයි කියලා. ඒත් එහෙම නෙමෙයි නිසා මට දුක දැනෙනවා. එතෙන්දී බෙන් කතා කරන කෑල්ලක් තියෙනවා. මට තේරුණා හොඳ යාළුවෝ කියලා බෙන් කතා කරනවා. එතෙන්දී කටහඬ ඇතුලේ තියෙන දුක මට දැනෙනවා. මම මේ වීඩියෝ එක 150 පාරක් විතර බලනවා ඒ දවස් ඇතුලේ. ඊට පස්සේ අන්තිම ලොකු අහන්න බෑ. ඔයාව මම බේරගත්ත කියලා ඉස්සර වගේ වෙන්න බෑ. ඔයා කියපු දේ මට තේරුණා. හොඳ යාළුවෝ. හැමදාම टूटा हुआ साज हूँ मैं खुद से ही नाराज हूँ